සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. අද මේ වීඩියෝ එක මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ කොරියාවේ ඉන්න ස්ටුඩන්ට්ස්ලට නීත්‍යානුකූලව මෙහි ජොබ් එකක් කරනවා නම් වර්ක් පර්මිට් එකක් හදාගන්න ඕනේ. ඉතින් ඒ වර්ක් පර්මිට් එක හදාගන්න ප්‍රොසෙස් එක තමයි මම අද ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් කොරියාවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා ඉන්නවා නම් ඔයාගේ යුනිවර්සිටි එකේ තියෙනවා ඉන්ටර්නැෂනල් ඔෆිස් කියලා එකක්. ඒ ඉන්ටර්නැෂනල් ඔෆිස් එකට ගියාට පස්සේ ඒගොල්ලෝ ඔයාට අහගන්න පුළුවන් වර්ක් පර්මිට් එකක් හදාගන්නව නම් ඔයාට තියෙන්න ඕනේ ඔයා ඒගොල්ලන්ට සබ්මිට් කරන්න ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඉතින් එහෙම ඩොකියුමන්ට්ස් ටික ඒගොල්ලන් ඉල්ලගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඩොකියුමන්ට් ලිස්ට් එකක් ඒගොල්ලෝ දෙයි. ඉතින් ඒ ඩොකියුමන්ට් ලිස්ට් එක අපේ කැම්පස් එකේ මේ වගේ ලිස්ට් එකක් තියෙන හැම කැම්පස් එකකම මේ ලිස්ට් එකම තමයි දෙන්නේ. ඉතින් ඒකේ මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් part time work of foreign student confirmation form කියලා එකක් තියෙනවා. මුලින්ම ඒක මම ඔයගලන්ට පෙන්නන්නම් දැන් මේක ලිස්ට් එක කියවලා ඉවරලා ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ලේබර් කොන්ට්‍රැක්ට් කියලා එකක් තියෙනවා ඊට පස්සේ සර්ටිෆිකේට් ඔෆ් එන්රෝල්මන්ට් කියලා එකක් තියෙනවා ඊට පස්සේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඊට පස්සේ ලැන්ග්වේජ් සර්ටිෆිකේට් එක කියන්නේ IELTS හරි ටොපික් හරි ඔයගලගේ ලැන්ග්වේජ් සර්ටිෆිකේට් එක ඊට පස්සේ ඔයගොල්ලෝ අදාළ රැකියාව හොයාගත්ත තැන ඒ කියන්නේ රෙස්ටුරන්ට් එකක ජොබ් එකක් හොයාගත්තා නම් එතන ඒ ජොබ් එකේ අයිතිකාරයා ඒ කියන්නේ සජන් නිම්ගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එක ඉල්ල ගන්න පුළුවන් ඔයාට. ඒ සජන් නිම් එක දෙනවා. ඉතින් සමහර සජන් නිම්ලා ඉන්නවා ඒක දෙන්න බෑ කියනවා. ඒ කියන්නේ වර්ක් පර්මිට් එක හදන්න කැමති නැති කට්ටිය. ඉතින් එහෙම කට්ටියත් එක්ක ඕගොල්ලන්ට මේ වැඩේ කරන්න අමාරුයි. ඉතින් නීත්‍ය අනුකූලව වැඩ කරන සජන් නිම් කෙනෙක් හොඳ කෙනෙක් හම්බ වුණොත් ඒගොල්ලෝ ඕගොල්ලන්ට වර්ක් පර්මිට් එක හදලා දෙන්න ඒගොල්ලොම කැමැත්තෙන් හදලා දෙන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් එහෙම කෙනෙක් ඔයාට ඉතා පහසුවෙන් බිස්නස් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එකයි ඒ සජන් නිම්ගේ ID එක එම්ප්ලොයර් ID එක ඔයාට ලබා දෙනවා. ඒ කියන්නේ මේ දෙකේ ෆොටෝකොපිස් දෙකක් තමයි ඔයාට ඕනේ. ඉතින් ඔයාට කරන්න තියෙන මුලින්ම දැන් part time work of foreign student confirmation form කියන එක ඔයාට ඉන්ටර්නැෂනල් ඔෆිස් එකෙන් ඔයාගේ කැම්පස් එකෙන් ගන්න පුළුවන්. ඒක තමයි මේ ෆෝම් එක. මේ ෆෝම් එක ඔයාට අරගෙන මෙතන මේකෙන් දාලා තියෙනවා ඉංග්‍රීසි වලිනුයි කොරියන් වලිනුයි. ඉතින් පපාගෝ ඇප් එක යූස් කරලා ඔයගලන්ට මේ කොරියන් වලින් තියෙන්නේ මොනවද කියන එක ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඉතින් හරියට ඔක්කොම ටික ෆිල් කරගන්න. ඊට පස්සේ සදන්මින්ට ඒ කියන්නේ ඔයා වැඩ කරන ආයතනයේ ලොක්කට පුරවන්න කොටස් කීපයකුත් තියෙනවා මේකේ. මෙතන බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක, කම්පැනි නේම් එක, කම්පැනි ඇඩ්‍රස් එක, එම්ප්ලොයර්ගේ නම එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් ඔයා වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරනකොට ඔයා වැඩ කරන්න පටන් ගන්න දවස අනාගතයේ දවසක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන දවස, ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කරනවානේ. දැන් ඔයා ඩොකියුමන්ට් ටික රෙඩි කරගෙන යුනිවර්සිටි එකට අරන් ගිහිල්ලා යුනිවර්සිටි එකකින් ඒක සර්ටිෆයි කරාට පස්සේ ඉමිග්‍රේෂන් එකට ඇප්ලයි කරනවා වර්ක් පර්මිට් එක ලබා ගන්න. ඒ ඇප්ලයි කරන දවස වෙනකොට ඒ ඇප්ලයි කරන දවසට වඩා අනාගතයේ දවසක් වෙන්න ඕනේ ඔයා ජොබ් එක පටන් ගන්න දවස. ඒ හින්දා දැනට ඔයා ජොබ් එක පටන් ගන්න තිබ්බත් සජන් නිම්ට කියලා මෙතන ස්ටාර්ටින් ඩේට් එක සතියක් එකහමාරක් වගේ ඉස්සරහ දවසකට පටන් ගන්න දවස් දාගන්න. ඊට පස්සේ එන්ඩ් වෙන දවසට සජන් නිම් ඔයාට ඕන දවසක් වැඩ කරන්න පුළුවන් කියලා දැනට කියලා තියෙනවා නම් ඔයාගේ ARC කාඩ් එකේ ඔයාගේ ID කාඩ් එකේ පිටපස්සේ තියෙනවා ඔයාගේ වීසා කවද වෙනකම් වැදිලා තියෙනවද කියන එක. ඒ කියන්නේ සමහරට ඔයා මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් නම් අවුරුද්දකින් පස්සේ වීසා එක රිනියු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම අවුරුද්දකට විතරයි වීසා ගහන්නේ. ඉතින් දැනට තියෙන්නේ එතකොට පළවෙනි අවුරුද්දේ වීසා කාලය ඉවර වෙන දවස වෙනකම් විතරයි නම් ඒ දවස තමයි ඔයාට මෙතනට දාන්න පුළුවන්. වීසා තියෙන ඩේට් එකට වඩා අනාගතයේ දවසක් මෙතනට දාන්න එපා. ඒ නිසා ID කාඩ් එක පිටපස්සේ ඔයාගේ වීසා දැනට තියෙන්නේ කොයි කාලේ වෙනකන්ද කියලා බලලා ඒ ඩේට් එක මෙතනට දාන්න. පීරියඩ් එකේ සීමාව දාන තැනට පටන් ගන්න දවස අද නැතුව ඒ කියන්නේ ඔයා ඇප්ලයි කරන දවස වලට සතියක් එකමාරක් විතර ඉස්සරහ දවසක් දාන්න. මේ විදිහට මේ ෆෝම් එක පුරව ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් ෆෝම් එක තමයි මෙතන තියෙන දෙවෙනි ෆෝම් එක ස්ටෑන්ඩඩ් ලේබර් කොන්ට්‍රැක්ට් කියන එක. ඉතින් මේ තියෙන මේ ෆෝම් එක මේකත් ඒ විදිහමයි එම්ප්ලොයර් පුරවන්න ඕනේ කොටස් ටිකක් තියෙන උඩ. ඊට පස්සේ මෙතන මේක සම්පූර්ණයෙන්ම වගේ එම්ප්ලොයර් තමයි පුරවන්න තියෙන්නේ මේක. මේකේ අහලා තියෙනවා පඩිය ගන්නේ කොයි මට දැන් මෙතන මට කොරියන් කියවන්න බෑ. මම ට්‍රාන්ස්ලේට් කරලා බලපු වෙලාවේ මෙතන එක තැනක තියෙනවා පඩිය ගන්නේ ඔයාගේ
අතටද බෑංක් එකටද කියලා වගේ මෙන්ෂන් කරන්න. ඉතින් බෑංක් එකට කියලා මේන්ෂන් කරොත් අනිවාර්යයෙන්ම බැංකුවට ඒ සල්ලි ටික ගන්න මොකද වීසා වීසා එක්ස්ටෙන්ඩ් කරද්දි චෙක් කරද්දි ඔයාගේ බෑංක් එකට සල්ලි වැටලා තියෙද්දි වැටුණලා නොතිබ්බොත් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ පෑ ගානවා මෙන්ෂන් කරනවා මේ කලින් ඔයාලට මම පෙන්න ෆෝම් එකේ මේකෙත් මෙන්ෂන් කරන්න තියෙනවා. මම හිතන්නේ මට මේ කියවන්න තේරෙන්නේ නැහැ කොරියන් කොහොම හරි තිබ්බා මේ ෆෝම් එකෙත් තියෙනවා. මේකේ තියෙනවා මේ වේජ් පාවර් කියන එකද මෙතනට දාන්න ඕනේ. ඉතින් වේජ් පාවර් කියන එක අනුව ඊට පස්සේ මෙතන මේ යට වර්කින් අවර්ස් කියන තැනට දාන්න ඕනේ. සතිය දවස් මොන දවස්වලද වැඩ කරන්නේ? වීක් සැටර්ඩේ සන්ඩේස් වල කොයි දවස්ද වැඩ කරන්නේ? ඒවැ පැය ගණන් මෙතනට දාන්න පුළුවන්. ඒක දැම්මට පස්සේ ඒක දාද්දිව සැලකිලිමත් වෙන්න මෙතන මේ යටින් මෙන්ෂන් කරලා තියෙනවා. මෙතන මෙතන තරුවක් දාලා තියෙන්නේ. ඒ තරුවෙන් මේ මෙන්ෂන් කරලා තියෙන්නේ ඔයාගේ වීසා එකේ කැටගරි එක අනුව ඔයාට කොච්චර පැය ගණනක් වැඩ කරන්න පුළුවන්ද කියන එක මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. වීක් ඩේස් වලයි වීකෙන්ඩ්ස් වලයි. දැන් මාස්ටර් කරන කෙනෙක්ට වීක් ඩේස් වල කියන සතිය දවස් 5 පැය 35කුත් වීක් එන්ඩ් එකේ අන්ලිමිටඩ් පැය ගණනකුත් වැඩ කරන්න පුළුවන් නීති අනුකූලව. ඉතින් ඒ අනුව බැලන්ස් වෙන විදිහට මෙතන පැය ගණන දාගන්න ඒක සජන්නින් එක කතා කරගන්න. ඒ කියන්නේ සතිය දවස්වලත් පැය 35ට වඩා වැඩ කරනවා වුණත් ඒ පැය 35 බැලන්ස් වෙන විදිහට මෙතනට ඇතුළත් කරන්න පැය ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඇතුළත් කරද්දි රෑ ටයිම් එක අවුලක් නැහැ කියලා හිතලා. මොකද ඉමිග්‍රේෂන් එකෙන් පැනලා චෙක් කරත් ගොඩක් වෙලාවට චෙක් කරන්නේ දවල් ටයිම් එකේ. රෑ චෙක් කරන ගොඩක් අඩුයි. ඉතින් ඒ හින්දා අර කව වෙන පැය ගන්න පුළුවන් තරම් ඩේ ටයිම් එකට ඇතුළත් වෙන්න ඉන්ක්ලූඩ් කරලා මෙතනට දාගන්න. දාලා සජන්නින් එක කතා කරගන්න. ඔයාගේ නීත්‍යානුකූලව මෙතනට දාපු පැය ගන්නට අදාළ පඩිය මම අර කලින් මෙතන පෙන්නපු මෙතන පෙන්නනවා ඔයාගේ බැංක් එකට දාගන්නවා කියලා. ඔයා බැංක් එකට දාගන්නවා කියලා මෙන්ෂන් කරනවා නම් ඒ අදාළ ඔෆිෂියල් බැංක් account එකට අදාළ නීත්‍යානුකූල පැය ගන්නට අදාළ amount එක විතරක් දාගන්න සජන්නින් එක කතා කරගන්න. ඊට අමතරව ඔයා වැඩ කරන පැය ගන්නට ඒ කියන්නේ ඉලීගල් වැඩ කරන පැය ගන්නට අදාළ මුදල් ප්‍රමාණය ඔයාගේ අතට හෝ ඔයාගේ වෙන බැංක් account එකකට හරි දාගන්න සජන්නින් එක කතා කරගන්න. ඊට පස්සේ කොයි වෙලාවකවත් ඔයාගේ බැංක් account දෙකක් තියෙනවා නම් ඔයාගේ ඔෆිෂියල් බැංක් account එක එක්ක කිසිම ගනුදෙනුවක් ඔයාගේ අනිත් බැංක් account එකත් එක්ක සිද්ධ කරන්න එපා. ඒ කියන්නේ ඔයාගේ ගොන්ජු බැංක් එකකුයි තව හිතමුකෝ කුක්මින් බැංක් එකක් තියෙනවා කියලා. ගොන්ජු බැංක් එක නම් ඔයාගේ ඔෆිෂියල් බැංක් එක ලීගල් amount එක ගොන්ජු බැංක් එකට දාගන්න. ඊට පස්සේ ඉලීගල් වැඩ කරන පැය ප්‍රමාණයට අදාළ ඉතුරු amount එක කුක්මින් එකට දාගන්න. කොයි වෙලාවකවත් ඔයා මෙහි කොරියාවේ ඉන්න කාලය ඇතුළත ඔයාගේ ගොන්ජු එකෙන් ඔයාගේ කුක්මින් එකට හෝ ඔයාගේ කුක්මින් එකෙන් ඔයාගේ ගොන්ජු එකට කිසිම වෙලාවක ඩිරෙක්ට් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න එපා. ඔයාගේ ගොන්ජු එකෙන් ඔයාගේ යාළුවෙක් එකට ට්‍රාන්ස්ෆර් කරලා ඒකෙන් ඔයාගේ කුක්මින් එකට දාගන්න. ඔයාගේ කුක්මින් එකෙන් ආයෙ ඔයාගේ යාළුවට ට්‍රාන්ස්ෆර් කරලා ඒකෙන් ඔයාගේ ගොන්ජු එකට දාගන්න. මේ විදිහට කිසිම වෙලාවක ඔයාගේ බැංක් account දෙක ට්‍රැක් වෙන්න දෙන්නේ නැති වෙන්න ට්‍රාන්සැක්ෂන්ස් කරන්න. ඉතින් වර්ක් පර්මිට් එක හදනකොට ඔයාට ලීගලි කරන්න බැරි කැටගරිස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන්, ඩිලිවරි, ප්‍රී ස්කූල් ටීචින් හෝ ටීචින් වගේ දේවල් තව කැටගරිස් ගොඩක් තියෙනවා. මම කැටගරිස් කරන්න බැරි සහ පුළුවන් කැටගරිස් ගැන වීඩියෝ එකක් පස්සුවට ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ ඔයාට කරන්න පුළුවන් ලීගල් කැටගරි එක ජොබ් එකක් තෝරගෙන තමයි මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම ජොබ් එකක් හොයාගෙන ඊට පස්සේ මම අර පෙන්නපු පළවෙනි ෆෝම් එකයි දෙවෙනි ෆෝම් එකයි පෙන්නපු විදිහට ෆිල් කරගන්න. ඊට පස්සේ සර්ටිෆිකේට් ඔෆ් එන්රෝල්මන්ට් කියන එක ඔයගොල්ලන්ගේ කැම්පස් එකෙන් ඔයාට ගන්න පුළුවන්. ඒකත් ඉන්ටර්නැෂනල් ඔෆිස් එකෙන් ඔයාට අහන්න පුළුවන් කොහොමද ගන්න කියලා. අපේ කැම්පස් එකේ තියෙනවා පොඩි මැෂින් එකක්. මේ මැෂින් එකට බැංක් කාඩ් එක මගින් පේමන්ට් එකක් කරලා තමන්ටම ඒකේ ස්ටෙප් බයි ස්ටෙප් තමන්ගේ ස්ටුඩන්ට් නම්බර් එකයි තමන්ගේ කැම්පස් LMS එකට ලොග් වෙන ID එකයි පාස්වර්ඩ් එක ඇදලා මේ මැෂින් එකට ලොග් වෙලා ඒකෙන් එන්රෝල්මන්ට් සර්ටිෆිකේට් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි ඒ කියන්නේ දැන්ට වාගේ කලින් සෙමෙස්ටර් දැන්ට කරලා කම්ප්ලීට් වෙච්ච සෙමෙස්ටර් එකක් තියෙනවා නම් ඒ සෙමෙස්ටර් එකේ හෝ දැන්ට යනවා නම් ඒ කම්ප්ලීට් වෙච්ච සෙමෙස්ටර්ස් වල ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඔයාලට ගන්න පුළුවන් මේ මැෂින් එකෙන්.
ඒවා ගද්දි සර්ටිෆිකේට් ඔෆ් එන්රෝල්මන්ට් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි ඒවා ගද්දි ඒක කොරියන් ලැන්ග්වේජ් එකෙන් ගන්න ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන ෆෝම් දෙකකුත් ෆෝමුත් තියෙනවා ඒකේ. ඔයා ඒ ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන එක නැතුව කොරියන් ලැන්ග්වේජ් එකෙන් print කරලා print out එකන එක ඔයා ඒකේ ලබා දෙන්න. එතකොට කොරියන් print out එකක් වට ගන්න පුළුවන් ඒ මැෂින් එකේ. ඊට පස්සේ ඔයාගේ ලැන්ග්වේජ් සර්ටිෆිකේට් එක ෆොටෝකොපියක් ගහගන්න. ඊට පස්සේ ඔයාගේ ලොක්කගෙන් සජන් නිම්ගෙන් බිස්නස් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එකයි එම්ප්ලොයි ID එකයි ඉල්ලගෙන ඒ දෙකේ ෆොටෝකොපිස් ගහගෙන ඒක ඔයාට නැත්තම් ෆොටෝස් දෙකක් අරගෙන පස්සේ ඒක print out එකක් ගන්න පුළුවන්. එහෙම අරගෙන ඔයා මේ ඩොකියුමන්ට් 7 පිළිවෙලට හදාගෙන ඔයාගේ ඉන්ටර්නැෂනල් ඔෆිස් එකට ගිහිල්ලා දෙන්න කැම්පස් එකේ. එතනට දුන්නට පස්සේ ඒගොල්ලෝ ඔයාට කියලා දෙයි හයි කොරිය එකෙන් කොහොමද ඔන්ලයින් වගේ වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න කියලා. දැන් අපේ කැම්පස් එකේ නම් ඉන්ටර්නැෂනල් ඔෆිස් එකේ කට්ටියම ඇප්ලයි කරලා දෙනවා වර්ක් පර්මිට් එකට හයි කොරිය වෙබ්සයිට් එක හරහා. ඉතින් ඒ විදිහට ඇප්ලයි කරාට පස්සේ සාමාන්‍යයෙන් දින 10ක් උපරිම 10ක් 11ක් වගේ යනකොට සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් එයි. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් 14ක් වෙන අවස්ථාවක් තියෙනවා. සමහරවිට දවස් 2කින් 3කින් වෙන අවස්ථාවක් තියෙනවා. මුලින්ම සබ්මිට් කරාට පස්සේ දවස් කීපයක් ඇතුළත ඔයාට මැසේජ් එකක් එයි. ඔයාම අර ෆෝම් එකේ ඉන්ක්ලූඩ් කරනවා වගේ නම්බර්ස් ඊමේල් එකයි නම්බර් එකයි ෆෝන් නම්බර් එකයි එන්න ඒ මෙතන මේ ඊමේල් එක ඇඩ්‍රස් ඊමේල් එක එන්ටර් කරන්න තියෙනවා. මෙතන ටෙලිෆෝන් නම්බර එක දාන්න තියෙනවා. එතකොට බලා ගන්න පුළුවන්. ඒ දාපු ටෙලිෆෝන් නම්බර එකටයි ඊමේල් එකටයි ඩොකියුමන්ට් ටික ඇක්සෙප්ටඩ්. ඒ කියන්නේ ඩොකියුමන්ට් ටික ඉමිග්‍රේෂන් එකට ලැබුණා කියලා මුලින් මැසේජ් එකක් එනවා. ඊට පස්සේ දවස් කීපයක් මම අර කිව්වා වගේ දවස් 2ක් 10ක් වගේ අතර ගාණක් වෙන්නත් පුළුවන්. ඒ වගේ කාලයක් ඇතුළත ඔයාට මැසේජ් එකක් එයි permission granted කියලා. ඒ කියන්නේ permission එක ලැබුණා කියලා. ඉතින් ওই විදිහට තමයි work permit එකට apply කරන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා. වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න. ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.